අපි මේ කතාව පටන් ගමු ටිකක් අමුතු ඒ වගේම හිතන්න පොළඹවන ප්‍රශ්නයකින්. හිතන්නකෝ කෙනෙක් භාවනා කරනවා. එයාට දිව්‍යමය හරිම ලස්සන රූප පේනවා. ඒත් දිව්‍යමය ශබ්ද ඇහෙන්නේ නැහැ. ඉතින් ඇයි එහෙම වෙන්නේ? ඒ දිව්‍ය ශබ්ද කියන දේවල් ඇත්තටම නැති නිසාද? එහෙමත් නැත්නම් වෙන මොකක් හරි හේතුවක් තියනවාද? ඔය ප්‍රශ්නේ තමයි මහාලි සූත්‍රයේ හරියටම අපිව අරගෙන යන දොරටුව වගේ. බැලූ බැල්මට හරිම සරල ප්‍රශ්නයක් නේද? ඒත් බුදුරජාණන් වහන්සේ මේකට දෙන පිළිතුර ඇතුලේ බුද්ධ දේශනාවේ සැබෑ අරමුණ දක්වාම දිවෙන ගැඹුරු දාර්ශනික ගමනක් හැංගිලා තියෙනවා. ඒ කියන්නේ මේක පටන් ගන්නේ ඉන්ද්‍රිය අධ්‍යක්ීමකින් ඒ තියන්නේ ඊට වඩා ගොඩක් ගැඹුරට. හරියටම. ඒක අවසන් වෙන්නේ පැවැත්ම ගැන තියෙන ගැඹුරුම ප්‍රශ්නයක් විසුරුවා හැරීමෙන්. හරි. එහෙනම් අපි මුලින්ම කතාවේ පසුබිම හදාගමු. මේ සිද්ධිය වෙන්නේ බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර අර කූටාගාර ශාලාවේ වැඩ ඉන්න කාලෙක. ඔව්. දවසක් උන්වහන්සේව හමු වෙන්න පිරිසක් එනවා. කෝසල සහ මගධ රටවල් වලින් ආපු රාජ්‍ය තාන්ත්‍රික බමුණන්, ඒ වගේම ලිච්ඡවි රජවරු පිරිසකුත් එනවා. ඒ ලිච්ඡවි පිරිස අතරේ ඉන්නවා ඔට්ටද ලිච්ඡවි කියලා කෙනෙක්. එයාට මහාලි කියලාත් කියනවා නේද? ඔව් මෙන්න මෙයා තමයි අර මුලින් කියපු ප්‍රශ්නේ අහන්නේ. හැබැයි ඒක එයාගේ ප්‍රශ්නයක් නෙවෙයි. ඒ කොහොමද? ඒකට මුල පුරන්නේ සුනක්කත්ත කියන ලිච්ඡවි පුත්‍ර භික්ෂූන්ගේ අත්දැකීමක්. එයා අවුරුදු 3ක් විතර බුදුන් වහන්සේ යටතේ පැවිදිව ඉඳලා භාවනා කරපු කෙනෙක්. හරි. ඉතින් අද අපි මේ මූලාශ්‍රය දිගේ කිමිදෙන්නේ බුදුන් වහන්සේ මේ ප්‍රශ්නෙට දෙන පිළිතුර හොයාගෙන යන්නයි. මං හිතන්නේ මේක දිව්‍යමය රූප සහ ශබ්ද ගැන කතාවකට වඩා ගොඩක් එහාට යන පාටයි. අනිවාර්යයෙන්ම බණ භාවනා කරලා ලබන අත්දැකීම් වල සැබෑ වටිනාකම මොකද්ද? ඒ වගේම ආත්මය සහ ශරීරය ගැන තියෙන ලෝකයේ පරණම දාර්ශනික ප්‍රශ්නයකට බුදුන් වහන්සේ මුහුණ දෙන විදිය ගැන අපි මේකෙදි කතා කරනවා. එහෙනම් අපි කෙලින්ම යමු මහාලි ලිච්ඡවි මේ ප්‍රශ්නේ අහන තැනට. එයා බුදුන් වහන්සේට මෙහෙම කියනවා, ස්වාමිනී අර සුනක්ඛත්ත ලිච්ඡවි පුත්‍රයා මට හම්බ වෙලා කිව්වා මම අවුරුදු 3ක් විතර භාග්‍යවතුන් වහන්සේ එක්ක හිටියා. මම හිත ඇදිලා යන ලස්සන දිව්‍ය රූප දැක්කා. ඒත් මට ඒ වගේ දිව්‍ය ශබ්ද නම් ඇහුනේ නෑ කියලා. ඉතින් මහාලි අහනවා, ස්වාමිනී සුනක්ඛත්තට දිව්‍ය ශබ්ද ඇහුනේ නැත්තේ ඇත්තටම ඒව නොතිබුණු නිසාද? එහෙම නැත්නම් ඒව තිබිලත් එයාට ඇහුනේ නැති එකක්ද? බුදුන් වහන්සේගේ පිළිතුර හරීම කිලින් සහ පැහැදිලි. උන්වහන්සේ කියනවා නැහැ මහාලි දිව්‍ය ශබ්ද ඇත්තටම තියෙනවා. එහෙනම් නැයි ඇහුනේ නැත්තේ? සුනක්ඛත්තට ඒව ඇහුනේ නැත්තේ එයාගේ සමාධියේ ස්වභාවය නිසායි. මෙතනදි තමයි අර ඒකං ස්වභාවිත සමාධිය කියන සංකල්පය එළියට එන්නේ. ඒ කියන්නේ එක පැත්තකට විතරක් යොමු කරපු සමාධියක්. ඒක හරියට නොයිස් කැන්සලින් හෙඩ්ෆෝන්ස් දාගෙන ෆිල්ම් එකක් බලනවා වගේ දෙයක්ද? ඔයාට ස්ක්‍රීන් එකේ රූප පැහැදිලිව පේනවා. ඒකට සම්පූර්ණයෙන්ම හිත යොමු කරලා තියෙන්නේ. ඒත් එළිය වෙන කිසිම සද්දයක් ඇහෙන්නේ නැහැ. සද්ද තිබුණත් හිත එක අරමුණකට ලොක් කරාම අනිත් දේවල් ෆිල්ටර් අවුට් වෙනවා වගේ. හරිම අපූර්ව උපමාවක්. හරියට මේ වගේ දෙයක්. බුදුන් වහන්සේ පැහැදිලි කරනවා යම් භික්ෂුවක් පෙරදිග දිශාවේ දිව්‍ය රූප දැකීම පමණක් අරමුණු කරගෙන සමාධිය වඩනවා නම් එයාට පේන්නේ රූප විතරයි. ශබ්ද ඇහෙන්නේ නැහැ. එයාගේ අවධානය එක ඉන්ද්‍රිය දොරටුවකට විතරක් සීමා වෙලා. ඒක අනිත් දිශා ඔක්කොටමත් එහෙමද? දකුණු, බටහිර, උතුරු, උඩ, යට? ඔව්. ඒ ඔක්කොටමත් පොදුයි. ඒ වගේම ශබ්ද ඇසීම පමණක් අරමුණු කරගත්තා නම් ඇහෙන්නේ ශබ්ද විතරයි, රූප පේන්නේ නැහැ. හරියටම. එතකොට අත්දැකීම් දෙකම එකපාර ලබන්න ඕනේ නා. අන්න ඒකට තමයි උභතෝ භාග භාවිත සමාධිය කියන්නේ. ඒ කියන්නේ දෙපැත්තටම යොමු කරතු සමාධිය. යම් භික්ෂුවක් රූප දකින්නත් ශබ්ද අහන්නත් කියන දෙකම අරමුණු කරගෙන සමාධිය වඩනවා නම් එයාට ඒ අත්දැකීම් දෙකම ලැබෙනවා. ඉතින් සුනක්ඛත්තගේ ගැටලුවට විසඳුම තියෙන්නේ එළියේ නෙවෙයි එයාගේම මනස යොමු කරපු විදිය ඇතුලේ. හරි. දැන් මාලිට මේක තීරුණාට පස්සේ එයා හරිම තාර්කික. ඒත් මම හිතන්නේ වරදි නිගමනයකට එනවා. එයා කියනවා ස්වාමීනි එහෙමනම් මේ වගේ දිව්‍යමය අත්දැකීම් සහ මානසික ශක්තියන් ලබා ගන්න එක තමයි පැවිදි ජීවිතයේ ඉහළම අරමුණ වෙන්න ඕන. මෙන්න මේක තමයි සූත්‍රයේ තීරණාත්මක හැරවුම් ලක්ෂය. මහාලි හිතන්නේ මේ ගමනේ ඉලක්කය තමයි මේ වගේ සුපිරි බලතල ලබා ගන්න එක කියලා. ඒක හිතන එක සාධාරණයි නේද? ඔව් ඒත් බුදුන් වහන්සේ මහාලිව හරිම මෘදුව නිවැරදි කරනවා. නැහැ මහාලි භික්ෂූන් මංගාවට ඇවිත් මේ බ්‍රහ්මචර්යාව රකින්නේ ඊට වඩා ගොඩක් උසස් ගොඩක් වටිනා දේවල් අත්දකින්න. හරි බුදුන් වහන්සේ කියලවා දිව්‍යමය දේවල් පේනකට වඩා
උසස් දෙයක් තියෙනවා කියලා. ඒත් සාමාන්‍ය කෙනෙක්ට ඒක තේරුම් ගන්න අමාරුයි නේද? මොකද අద్భుත බලයක් ලබා ගන්න එක හිතේ තියෙන කෙලෙස් ටිකක් අඩු කරගන්නවට වඩා ගොඩක් අට්‍රැක්ටිව් විදියට පේන්න පුරුවල්. ඇත්ත වශයෙන්ම ඒක තමයි බුදුන් වහන්සේ ඊළඟට පැහැදිලි කරන්නේ ඒ වඩා උසස් සහ වටිනා දේවල් මොනවද කියලා. උන්වහන්සේ කෙලෙස් නැති කරලා ලබන විමුක්තිය අවස්ථා 4 එහෙම නැත්නම් නිවන් මාගේ ප්‍රතිඵල 4 ගැන කතා කරනවා. මේක එක රැයකින් වෙන දෙයක් නෙමෙයි ක්‍රමානුකූල ගමනක්. අපි ගමනේ නැවතුම් පොළවල් ටික බලමු. හරි. පළවෙනි නැවතුම තමයි සෝවාන් ඵලය. ඒ කියන්නේ වැරදි දැක්ම සම්පූර්ණයෙන්ම අයින් කරලා ආයෙ කවදාවත් දුකතියක් කියන්නේ අපායක වගේ තැනක ඉපදෙන්නේ නැති තැනට එන එක. ඒකම විශාල ජයග්‍රහණයක්. නමුත් ඒක ආරම්භය විතරයි. ඔව්. දෙවනුව සකදාගාමි ඵලය. මෙතනදී රාගය, ద్వේෂය, මෝහය කියන දේවල් තව තුනි වෙලා. නැවට එකවතාවක් විතරක් මේ මනුස්ස ලෝකෙට එන තත්ත්වයටපත් වෙනවා. ඊළඟට අනාගාමී ඵලයයි. එතනදී කාම ලෝකයට තියෙන බැඳීම් 5ක් සම්පූර්ණයෙන්ම නැති කරලා මරණයෙන් පස්සේ ආයි මේ ලෝකෙට එන්නේ නැතුව බ්‍රහ්ම ලෝකයක ඉපදිලා එහෙදිම පිරිනිවන් පානවා. අවසාන සහ ඉහළම ඉලක්කය තමයි අරහත් ඵලය. එතනදී හිත තියෙන සීලම ආශ්‍රව, ඒ කියන්නේ කෙලස් සම්පූර්ණයෙන්ම මුලින් උපුටලා දාලා මේ ජීවිතයේදීම සම්පූර්ණ නිදහස. ඒ කියන්නේ චේතෝ විමුක්තිය සහ ප්‍රඥා විමුක්තිය අත්දකිනවා. ඉතින් දැන් පැහැදිලි. ආධ්‍යාත්මික මගෙහි නියම අරමුණ අසාමාන්‍ය හැකියාවන් ලැබීම නෙවෙයි, කෙලෙසුන්ගෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වීම. මහලීකා පිළි අරගෙන අහනවා, ස්වාමීනි මේ ධර්මයන් සාක්ෂාත් කරගන්න මාර්ගයක් තියනද කියලා. පිළිතුර ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඉතින් දැන් බලන්න බුදුන් වහන්සේ නියම අරමුණ පැහැදිලි කළා. ඒකට යන 5ක් කිව්වා. ඊට පස්සේ ඒ මාර්ගයේ ක්‍රියාත්මක වෙන විදිහ පැහැදිලි කරන්න උන්වහන්සේ හරිම අපූර්ව උදාහරණයක් ගේනවා. ඒ තමයි උන්වහන්සේගෙන්ම අතීතයේදී අහපු සමහර විට ලෝකයේ තියෙන පරණම දාර්ශනික ප්‍රශ්නයක්. ඒ කියන්නේ කතාව ඇතුලේ තව කතාවක්. ඔව් ඒක හරිම රසවත්. උන්වහන්සේ මතක් කරනවා කාලයකට කලින් කොසම්බෑ ഘോഷිතාරාමේ වැඩ ඉන්නකොට මණ්ඩිස් සහ ජාලිය කියලා පිරිවැජියන් දෙන්නෙක් ආවා කියලා. ඔවුන් උන්වහන්සේගෙන් හරිම ගැඹුරු ප්‍රශ්නයක් ඇහුවා. ඒ ප්‍රශ්නේ තමයි ගෞතමයන් වහන්සේ ජීවය කියන්නේම ශරීරයේද? එහෙමත් නැත්නම් ජීවේ වෙන එකක්ද ශරීරය වෙන එකක්ද? ඒ කියන්නේ ආත්මය සහ ශරීරය එකක්ද දෙකක්ද කියන සදාකාලික ප්‍රශ්නය. මෙතනදී තමයි බුදුන් වහන්සේගේ ඉගැන්වීමේ සුවිශේෂී ක්‍රමය අපිට දකින්න ලැබෙන්නේ. උන්වහන්සේ "ඔව්" "ඕ නැහැ" කියලා එව නැත්නම් "ඒක එකක්" "ඕ ඒක දෙකක්" කියලා සෘජු පිළිතුරක් දෙන්නේ නැහැ. එහෙනම් මොකද කරන්නේ? ඒ වෙනුවට භාවනා කරන කෙනෙක්ගේ අත්දැකීම් මාලාවක් දිගේ ඒ දෙන්නව එකගෙන යනවා. ඒ අත්දැකීම් හරහාම ඔවුන්ට කාරණේ වටහා ගන්න සලස්වන්න. ඒක හරියට සිතියමක් දනවා වෙනුවට ගමනක් එක්කගෙන යනවා වගේ වැඩක්. හරිම රසවත්. එහෙනම් අපිත් ඒ ගමනේ යමු. බුදුන් වහන්සේ ධ්‍යාන අවස්ථා 4 ගැන විස්තර කරනවා. ඒකට යොදා ගන්න උපමානම් හරිම ලස්සනයි. පරවිදි ධ්‍යානියට උපමාව අර නානසුණු ගුලියක් නේද? ඔව්. දක්ෂ නාන කෙනෙක් නාන සුණු වතුරෙන් අනලා හදනවා. ඇතුළත පිටත හැම තැනම තෙත් වෙලා ඒත් වතුර බිඳක්වත් බේරෙන්නේ නැහැ. ඒ වගේ විවේකයෙන් හටගන්නා ප්‍රීතිය සහ සුවය මුළු ශාරීරිය පුරාවම පැතිරෙනවා. දෙවන ධානයේදී හිතේ තියෙන අර විතර්ක විචාර වගේ දේවල් නැති වෙලා සමාධියෙන්ම ප්‍රීතිය සහ සුවය හටගන්නවා. ඒකට උපමාව තමයි යටින් දිය උල්පත් මතුවෙලා පිටතින් වතුර බිඳක්වත් නොවැටි ඇතුළෙන්ම පිරෙන ගැඹුරු විලක්. තුන්වෙනි ධානයේදී අර ප්‍රීතියත් පහ වෙලා යනවා. ඉතිරි වෙන්නේ උපේක්ෂාවෙන් යුතු සංසුන් සුවයක්. ඒකට උපමාව නෙළුම් මලක්. වතුරේම ඉපදිලා වතුරෙන්ම පෝෂණය වෙලා මුළු සිට අග දක්වාම සිහිල් දියෙන් නැහිවිලා තියෙනවා. ඒත් ඒ සුවයට ඇලිලත් නැහැ. හරි. හතරවෙනි ධානය තමයි සැප දුක දෙකම ඉක්ම වූ පිරිසිදු උපේක්ෂාවෙන් සහ සිහියෙන් යුතු අවස්ථාව. ඒක විස්තර කරන්නේ මුළු ශරීරයම හිස සමිත සුදු වස්ත්‍රයකින් පොරවාගත් පුද්ගලයෙකුගේ උපමාවෙන්. ඔහුගේ ශරීරයේ ඒ සුදු වස්ත්‍රයෙන් නොවැසුණු තැනක් නැහැ. ඒ වගේ පාරිශුද්ධ බවක්. මේ ධාන විස්තරයේ තියෙන පුදුම හිතෙන දෙයක් තමයි එක් එක් ධාන අවස්ථාව විස්තර කරාට පස්සේ බුදුන් වහන්සේ අර පිරිවැජියන් දෙන්නගෙන් එකම ප්‍රශ්නයක් අහන එක. ඔව් මේ වගේ අත්දැකීමක් ලබන කෙනෙක් ජීවය ශාරීරියමයි කියලාවත් ජීවය වෙනයි ශරීරය වෙනයි කියලාවත් ප්‍රකාශ කරන එක ගැළපෙනව නේද? හැම වතාවකම පිරිවැජියන් මොකද කියන්නේ? ඔව් ගැළපෙනවා කියලා පිළිතුරු දෙනවා. මොකද ඒ අත්දැකීම් කොච්චර සියුම් වුණත් ඒ හැම එකකම මම සහ මගේ ශරීරය කියන සංකල්පය තදින් දැනෙන නිසා
ඒ ගැන ඕනෑම මතයක් දැරීව සාධාරණයි කියලා උණ්ඩ හිතෙනවා. ඒත් බුදුන් වහන්සේගේ පිළිතුර උන්වහන්සේ හැම විටම කියන්නේ මම මෙය දන්නවා, දකිනවා. නමුත් මම නම් ජීවය ශරීරයමයි කියලාවත් ජීවය වෙනයි ශරීරය වෙනයි කියලාවත් පවසන්නේ නැහැ කියලායි. ඒ කියන්නේ උන්වහන්සේ ඒ දාර්ශනිකවාදයේ පැත්තක් ගන්නෙ නෑ. ඒ හැම අත්දැකීමක් ලබන ගමන්ම ඒ අත්දැකීම ගැන තියෙන මතවාද වලින් නිදහස් වෙලා ඉන්නවා. හරියටම උන්වහන්සේ පෙන්වා දෙන්නේ ඒ ප්‍රශ්නේ අහන මට්ටමින් එහාට ගිය අත්දැකීමක් තියෙන බවයි. හතරවෙනි ධානයෙන් පස්සේ සිත පිරිසිදු, දීප්තිමත් සහ කර්මණ්‍ය. ඒ කියන්නේ ඕනම දෙයකට නැමිය හැකි හරියට පිරිසිදු කරපු රත්තරන් වගේ තත්වයකටපත් වෙනවා. දැන් තමයි සැබෑ ප්‍රඥාව ලබා ගන්න නියම වෙලාව. ඒ කියන්නේ මේක තමයි ලෝකයේ දිහා ඇත්ත ඇති සැටියෙන් බලන්න පුළුවන් වෙල මොහොත. ඔව්. ඊළඟට එන්නේ උසස් ඥානයන්. පළමු වෙන්න ඥාන දර්ශන. ඒ කියන්නේ මේ ශරීරය සහ විඥානයේ එහෙම නැත්නම් මනසේ සම්බන්ධය අවබෝධ කර ගැනීම. මූලාශ්‍රයේ තියෙන උපමාව තමයි ඇස්පේන කෙනෙක් මණිකක් හරහා යන නූලක් දකිනවා වගේ. එයාට පැහැදිලිව පේනවා මේ නූල මණිකට සම්බන්ධයි. ඒත් නූල කියන්නේ මණිකම නෙවෙයි, මණික කියන්නේ නූලම නෙවෙයි කියලා. ඊළඟට දිබ්බ චක්කු හෙවත් දිවැස. සත්වයන් කර්මයට අනුව හොඳ නරක තැන්වල ඉපදෙන හැටි දකින නුවණ. ඔව්. මේ හැම අත්දැකීමකින් පස්සෙත් බුදුන් වහන්සේ අර පරණ ප්‍රශ්නේ මහනවා, පිරිවැජියනුත් පරණ උත්තරේම දිනවා. ඒත් කතාවේ කූට ප්‍රාප්තිය එන්නේ අවසාන ඥානයත් එක්ක. ඒ තමයි ආසවක්ඛය ඥානය. ආශ්‍රවයන් එනම් සියලු කෙලෙස් ක්ෂය කිරීමේ නුවණ. මෙතනදී තමයි චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන සම්පූර්ණයෙන්ම නිදහස් වෙන්නේ. ඒ අවස්ථාවට ආවම එයාට මෙහෙම වැටහෙනවා. ඉපදීම ක්ෂය වුණා, බඹසර වාසය සම්පූර්ණ කළා, කල යුතු දෙය කළා, නිවන පිණිස කල යුතු වෙනත් දෙයක් නැහැ. ඒක සම්පූර්ණ නිදහසක්. ඉතින් දැන් බුදුන් වහන්සේ අවසාන වතාවටත් අර ප්‍රශ්නය අහනවා. ඔව්, මෙන්න මෙතනදී තමයි හැමදේම වෙනස් වෙන්නේ. බුදුන් වහන්සේ අහනවා, ආයුෂ්මතුනි, යම් භික්ෂුවක් ඔය විදිහට දන්නව නම්, ඔය විදිහට දකිනව නම්, එයා ජීවයත් ශරීරයත් එකමයි කියලා හරි, ජීවය වෙනස්, ශරීරය වෙනස් කියලා හරි කියන එක ගැලපෙනවද? එතකොට ඕන් මොකද කියන්නේ? ඒ පිරිවැජියන් තමන්ගේ පිළිතුර සම්පූර්ණයෙන්ම වෙනස් කරනවා. ඕන් කියනවා, නැත ස්වාමීනි, මෙවැනි දෙයක් දන්නා දකින භික්ෂුවක් ජීවේ ශරීරයමයි කියා හෝ ජීවය වෙනයි ශරීරය වෙනයි කියා හෝ ප්‍රකාශ කිරීම නොගැලපේ. ඇයි ඒ මොකක්ද මේ වෙනසට හේතුව? එකම අත්දැකීම් මාලාව දිගේ ගිහින් එකපාරටම උත්තරේ අනිත් පැත්ත ගැහුවේ කොහොමද? හේතුව තමයි ජීවය හෝ ආත්මය කියන්නේ Xද Yද කියන ප්‍රශ්නයම පදනම් වෙන්නේ ස්ථිර නොලෙනස් මම කෙනෙක් ඉන්නවා කියන වැරදි මතය මතයි. ඒක හරියට යුනිකෝර්න් සතකෙකුගේ අඟ සුදු පාටද රිදි පාටද කියලා අහනවා වගේ. මුලින්ම යුනිකෝර්න් කෙනෙක් ඉන්නවද කියන උපකල්පනයම ප්‍රශ්න කළ යුතුයි. මට දැන් තේරෙනවා. අරහත් ඵලයට පත්වුණු කෙනා, ඒ කියන්නේ සම්පූර්ණ නිදහස් වුණු කෙනා අර මම කියන මායාවෙන් මිදිලා ඉන්නේ. එයාට මේ ප්‍රශ්නේම අදාළ වෙන්නේ නැහැ. ඒ කියන්නේ බුදුන් වහන්සේ කෙලිම උත්තරයක් නොදී අත්දැකීම් මාලාවක් හරහා ගමනක් එක්කගෙන ගිහින් අන්තිමට ඒ ප්‍රශ්නේ අහපු අයටම තේරුම් ගස්සනවා ඒ ප්‍රශ්නේම පදනම් වෙලා තියෙන අඩිතාලම වැරදි කියලා. ඒක හරියට මේ කාමරේ දොරේ පාට මොකද්ද කියලා අහුවම කාමරේට දොරක් නැහැ කියලා පෙන්නනවා වගේ වැඩක්. හරි. එහෙනම් අපි මේ ගැඹුරු සාකච්ඡාවේ ප්‍රධාන කරුණු ටික එකතු කරගමු. අපි පටන් ගත්තේ දිව්‍ය රූප පේනවා ඒත් ශබ්ද ඇහෙන්නේ නැහැ කියන සරල ප්‍රශ්නයකින්. අපි ඉගෙන ගත්තා ඒකට හේතුව සමාධිය එක අරමුණකට පමණක් යොමු කිරීම කියලා. ඊට පස්සේ අපි දැක්කා ඒ වගේ අත්දැකීම් ලබන එක අධ්‍යාත්මික මගෙහි අවසාන ඉලක්කය නෙවෙයි කියලා. සැබෑ ඉලක්කය වෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඔස්සේ ගිහින් කෙලෙසුන්ගෙන් සම්පූර්ණ විමුක්තිය ලැබීම, ඒ කියන්නේ නිවන. අවසාන සහ වැදගත්ම කරුණ තමයි බුදුන් වහන්සේගේ ඉගැන්වීමේ ක්‍රමය. දාර්ශනික ප්‍රශ්නවලට කෙලින් උත්තර දෙනවා වෙනුවට ප්‍රශ්නය අහන කෙනාවම අත්දැකීම් හරහා ගමනක් එතගෙන ගිහින් ඒ ප්‍රශ්නයම අදාළ නොවන තැනකට ඔහුව රැගෙන යන විදිය. ප්‍රශ්නය විසඳනව නෙවෙයි, ප්‍රශ්නෙන් එහාට යනවා. මේ දේශනාව අවසානයේ මහාලි ලිච්ඡවි සතුටු වෙනවා. නමුත් අර පිරිවැජියන් දෙදෙනා මණ්ඩිස්ස සහ ජාලිය ගැන මොහොතක් හිතන්න. බුදුන් වහන්සේ ඔවුන්ගේ ආත්මය සහ ශරීරය පිළිබඳ ප්‍රශ්නෙට උත්තර දුන්නේ නැහැ. ඒ වෙනුවට ඒ ප්‍රශ්නේම දේවීරණ මාර්ගයක් පෙන්ව දුන්නා. මෙය අපිට අලුත් සිතුවිල්ලක් ගෙනෙනවා.
අපේ ජීවිතවල තියෙන සමහර නොවිසඳෙන ලොකු ප්‍රශ්න ඇත්තටම විසඳිය යුතු ගැටලු නෙවෙයිද? ඒ වෙනුවට ඒවා අපි විසින්ම මෝරා වැඩි අවබෝධයෙන් අතහැරිය යුතු වැරදි උපකල්පන විතරක්ද?